ණය නම් තියාගන්න එපා. වසලයි. ණය තියාගෙන මතක නෑ වගේ ඉන්න එක, කට් කරන එක, පැනලා යන එක, මඟ අරින එක වසල ධර්ම. හතර පොයට සිල් ගත්තත් වසලයි. ණය අරන් ඔන්න තමන් බලන්න. ගෙවන්න විදියක් නැත්තම් දන්න සිංහලෙන් කියන්න. අනේ අපිට ගෙවා ගන්න විදියක් නැහැ. ඒ නිසා අපිට අතට මුදලක් හදලක් හම්බ වෙනකල් මේ ඉන්නේ. එතකොට අපි පුළුවන් විදියට දෙන්න. අනේ අමතක කරලා නැහැ කියලා. අමතක වෙන්න යවන්න දෙන්න එපා. වචනේ කියලා හරි කියන්න. ඇයි මතක නැද්ද අර දරුවෙකුට වෙච්ච දේ? මොකද මේ පැත්ත මට මතක නැහැ. තාත්තා මැරුණාට පස්සේ අර යාට කෙනෙක් ඇවිල්ලා කිව්වේ තාත්තා ඉපදිලා ඉන්නවා ගවමඩුවක කියලා. ඊට පස්සේ ඒ ගවමඩුවට යනකොට ඇත්තටම අර පොඩි වහු පැටියේ දුවගෙන ඇවිල්ලා අර ළමයාගේ කකුල ලෙව කනවා. ඒ වහු පැටියා දැක්ක ගමම අර ළමයාට හිත උණු වෙනවා. අර එනවා මොකද්ද සංඥාවක්. තාත්තා. ඊට පස්සේ ගෙදර මිනිස්සුන්ගෙන් කිව්වා මේ අඳුරන ගෙදරක් වත් පොසක්කන් තියෙන ලොකු ගව පට්ටියක් තියෙන ලොකු වතු පිට තියෙන මිනිස්සු. මෙයාලටත් වත් පොසක්කන් තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ වහු පෙට්ටිය දෙන්න අපිට කියලා. ඊට පස්සේ කිව්වා මේ වහු පෙට්ටිය මොකද උඹලට කියලා. ඊට පස්සේ කිව්වා නෑ කොහොම හරි අවසානයේ හිතවක්කමට කිව්වා මේ තාත්තා කියලා. තාත්තා නම් දෙන්න බෑ කිව්වා. ඇයි කියලා ඇහුවා. ඒ තමයි ලක්ෂ 10ක් මගෙන් ණයට ගත්තා මෙන්න බලපන් කියලා රස්සම් කරපුවා පෙන්නවා. තාත්තා මැරිච්ච නිසා උඹලා ඒ කාලේ පොඩි නිසා මනුස්සකමට අපි කරබාගෙන හිටියා. ඒ වුණාට උඹ මේ ප්‍රශ්නේ ඇදපු නිසා මටත් දැන් මේ දවස්වල මුදල් ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා දෙන්නේ නැහැ කිව්වා. අර කොල්ල ඒ වෙලාවම කාර් එකට ගිහිල්ලා චෙක් එක අරන් ලක්ෂ 10 ලිව්වා. ලියලා ඒ මනුස්සයර දීලා වහු පෙට්ටිය අරන් කාර් එකට දාගත්තා. ගෙදර ගියා. ගිහිල්ලා වහු පෙට්ටිය ගන්න හදනකොට මැරිලා. ඇයි ඒ? ණය ගෙව්වා. කවුරු හරි වෙලා එනවා ගෙවන්න. දැන් මේ වහු පෙට්ටිය රුපියල් ලොකු වුණාට පස්සේ රුපියල් 50000ට වික්කනා. ඔන්න අර ගව හිමියාට 50000ක් ආවා. ලක්ෂයක ණයක් තියෙනවනේ. ලක්ෂ 10ක. ඒතකොට ඒ ලක්ෂ 10ක් නම් 20 වතාවක් ඒ ගෙදරම උපදිනවා ගවයෙක් වෙලා. අරක සම්පූර්ණ ඉවර වෙනවා.